අයිබෝවන් ඔබ සියලු දෙනාම ඉතා ආදරයෙන් පිළිගන්නවා මේ වටිනා වීඩියෝවට. ඔබ මේ වීඩියෝ එකට ආවේ ලංකාවේ ඉතිහාසයේ තියෙන පුදුම හිතෙන සහ ගැඹුරු දාර්ශනික කතාවක් අහන්න. ඒක තමයි අනුරාධපුර යුගයේ හදපු පදහනගර කියන අමුතු ආරාම සංකීර්ණයක් ගැන. අපි සාමාන්‍යයෙන් පන්සලකට ගියාම ගල් කැටයම්, චිත්‍ර සහ සැරසිලි ඕන තරම් දකිනවා නේද? හැබැයි මේ පදානගර තියෙන විශේෂත්වය තමයි කිසිම තැනක අලංකාර කර නැති එක. භාවනා කරන භික්ෂූන්ගේ වනගත නිවාස වගේ තමයි මේ අපිට පේන්නේ. මේ පදානගර හැදුවේ වනවාසී භික්ෂූන් වහන්සේලා වෙනුවෙන්. ඒ කියන්නේ නගරයෙන් ඈත වනාන්තරයේ නිෂ්කලංකව භාවනා කරන්න ගිය හිමිවරුන් වෙනුවෙන්. හිතන්න, බාහිර ලෝකේ තියෙන ලස්සන දේවල් දැක්කොත් භාවනාවට බාධා වෙනව නේද? ඒක නිසා දායකයෝ හරිම බුද්ධිමත්ව මේ මුළු ආරාම පරිශ්‍රයම නිර්මාණය කරලා තියෙනවා. භික්ෂූන්ගේ හිත නොසැලෙන විදිහට. මුරගල්, කොරවක්ගල්, සඳකඩ පහන් මේ කිසිම තැනක එකම එක කැටයමක්වත් දකින්න නැහැ. ඒවා හදලා තියෙන්නේ ගල් වේදිකා දෙකක් සහ පාලමකින් යා කරලා. වාස්තු විද්‍යාව හරිම සරලයි, හැබැයි හරිම සංකීර්ණයි. සම්පූර්ණ ආරාම පරිශ්‍රයම තියෙන්නේ සංසුන් බව සහ සරල බව විතරයි. ඒක භික්ෂූන්ගේ චිත්ත දමනයට උදව් වෙනවා. මුළු කතාවේ තියෙන ලොකුම පෙරළිය තමයි දැන් ඔයා දැනගත යුතුම පුදුම රහස වෙන්නේ. මුළු ආරාමේ අලංකාරයට තහංචි තිබුණත් එකම එක ස්ථානයක් විතරක් අතිශය අලංකාර කැටයම් වලින් සරසලා තියෙනවා. ඒ ස්ථානය තමයි වැසිකිලි ගල් පුවරුව. ඇයි මෙහෙම කළේ? මේක පුරාණ කරුවන්ගේ දාර්ශනිකයන්ගේ බුද්ධිමත් උපක්‍රමයක්. මේ ගල්වල කැටයම් කරලා තියෙන්නේ මොනවද? ලස්සන මාලිගා, දිව්‍ය ලෝකවල තියෙන දිව්‍ය විමාන, සල්ලි, සම්පත්, නිරූපණය කරන රූප, සමහර වෙලාවට හාස්‍යජනක වාමන රූප පවා කැටයම් කරලා තියෙනවා. ලෝකයේ මිනිස්සු හරි ආසාවෙන් දකින, ගොඩනගන්න උත්සාහ කරන, අගය කරන දේවල් තමයි මේවා. හැබැයි භික්ෂුවක් වැසිකිලි යන වෙලාවේ මේ අලංකාර කැටයම් දකින්නේ අපිරිසුදු තැනක. මේකෙන් භික්ෂූන්ට මොකද මතක් වුනේ? ලෝකේ අපි කොච්චර ආසා කරන දේවල්, වටිනා කියන දේවල් කොච්චර වුණත් අනිත්‍ය බවයි. මේ අපිරිසුදු තැනක තියනවා වගේ ඇත්තටම මේ සියල්ලම අනිත්‍යයි. අවසානයේදී මේ හැමදේම පිළිකුල් සහගත ස්වභාවයකට පත් වෙනවා. මේක තමයි බෞද්ධ දර්ශනයේ තියෙන අනිත්‍ය සහ පිළිකුල් සංඥාව කියන ගැඹුරු සංකල්පය. පැරණි කලා ශිල්පීන් මේ සුවිශේෂී කැටයම් නිර්මාණ කළේ භික්ෂූන්ගේ චිත්ත දමනය තවත් ශක්තිමත් කරන්න. මේ පදානගරවල වැසිකිලි ගල් කැටයම් කියන්නේ කලාව සරලවම අලංකාරයට වඩා විශිෂ්ට දර්ශනයක් වෙනුවෙන් යොදාගත් අපේ ඉතිහාසයේ තියෙන අතිශය බුද්ධිමත් සාක්ෂියක් තමයි. ඉතින් අනුරාධපුරයේ මේ වගේ සැඟවුණු රහස් තවත් කොයිතරම් ඇතිද? මේ වගේ ලංකාවේ පුදුම හිතෙන කතා අහන්න අපේ වීඩියෝ මාලාව එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඒ හිට එහා පැත්තෙන් තියෙන bell icon එක all දාගන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔබට මේ දැන් දිස් වෙන්නේ ඒ මම කලින් කිව්ව ඒ කැටයම් කරන ලද වැසිකිලි ගල්. ඉතින් බලන්න මේ අපේ කලා ශිල්පීන් කොච්චර අපේ බුද්ධ දර්ශනයේ පැවැත්ම සඳහා කොච්චරනම් මහන්සි වෙලා තියෙනවද කියලා. වීඩියෝ එකේ අවසානයේ වෙනකක් බලන්න අපේ මේ උරුමේ කොච්චර ලස්සනද කියලා. ඉතින් ගිහින් එන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.